පොඩ කන්නකෝ. හරි මොකද මේ බද දෙන්නේ මොකද වෙලා තියෙන්නේ රාජ්බීර්ගේ එන්ගේජ්මන්ට් එකනේ. හොඳ ඩාන්ස් එකක් ඕන. ජෝධ්පූර් හොල්ලන්න ඕන. එතකොට තමයි කොල්ලව ප්‍රසිද්ධ වෙන්නේ. ඔයාගේ අම්මගේ පදේට නටලා මට එපා වෙලා. කාගේ පදේට දනේවා නැටුවා කිව්වේ? අනේ දෙයියනේ මේ පාරවත් මට ලස්සනට ඩාන්ස් එකක් කරන්න ඕනේ. ඔයාගේ නම වරත් නෙමේද? ඔව්. එතකොට ඔයා මගේ මහත්තයාද නැද්ද? එහෙනම් මාත් එක්ක ඩාන්ස් කරමු. අනේ පුතේ බලන්න. අනේ අම්මේ ඔක නවත්තන්නකෝ ප්ලීස් මගේ ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඕගොල්ලෝ මෙතන විකාර කරාම මං කොහොමද ඒක කරගන්නේ වද දෙන්න එපා ප්ලීස් මට නම් බෑ එන්න අපි පටන් ගමු එන්න चमचम कर दे එන්නක අපි ඩාන්ස් කරමු ඕ ප්ලීස්. දැන් ෂූටින් ඉවරුනේ. අද සීන් එකේ මම පළවෙනි වතාවට කසාද බැන්දා. මං ඉතින් ස්ටාර් කෙනෙක් නේ. සෑහෙන නඩලා තිනවා. I can't dance now. මට දැන් ඕනේ ඇරෝමාതെරපි ස්පා එකකට යන්න. හරි පොඩ්ඩක් මේක අහන්නකෝ ඔයා දැන් ස්පා එකට ගිහිල්ලා හොඳ සෙපට නිදාගෙන ඉන්නවා මේ පරින්දියක් අගේ රාජ්බීර් අයියාගේ කසාද සිද්ධ වෙනවා පරින්දි? සීරියස්ලි? මන්නම් කියන්නේ රාජ්බීර්ට මීට වැඩිය හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්. අනේ මේ මාලේ නම් හරිම ලස්සනයි. මේක ෂූටින් කරන තැනකින් ඉල්ලන් ආවනේ. මං හරිනේ. හරි අල්ලන්න නැතු ඉන්නකෝ. ඔයා ඉතින් දැක්ක දේ ඉල්ලනවනේ. හැබැයි මම නම් එහෙම නෑ. ඔය 3rd class වැඩ මගේ නෑ. මේක මගේ 3rd anniversary එකට හම්බෙච්ච anniversary gift එකක්. නතාෂා පුතේ යන්න. ඔයා උඩට යන්න. ඔව් ප්ලීස්. මං ඕනේ වෙලාවක රෙඩි වෙලා ඉන්න. අංක පොඩ්ඩක් ඉන්න මාත් එක්ක. අනේ යාට මේ මොනවද මේ කරන්නේ? ඇයි මොනවද කළේ? ඔයාගේ හැරි ජුවලරි එකක් දැක්කොත් එහෙම ඔයාගේ ඇස්කේට් දෙක එළියට පනිනවා. හරිම ලස්සනයි කියලා ඒක ගිහලා උතුර ගන්නවා. එහෙම නැත්නම් ගිහිල්ලා ඒක හොරකම් කරනවා. ඊට පස්සේ ලැජ්ජ නැතුව ගිහිල්ලා ඒක විකුණ ගන්නවා. හරිනේ. ඔයා මෙච්චර ලොකු පවුලක කෙනෙක් නිසායි කවුරුත් මොකද කියන්නේ නැත්තේ. මෙන්න වෙන්දා. අද හවස පාටි එකේදී කිසිම කෙනෙක්ගේ ජුවලරි එකක් හොරකම් කරන්න නැතුව ඉන්නවා කියලා මට පොරොන්දු වෙනවා. पिशाच निकट नहीं आवे महावीर जब नाम सुनावे भूत पिशाच निकट नहीं आवे महावीर जब नाम सुनावे අම්මේ අම්මේ මොකද උනේ ඔයාට මොකක්ද උනේ කියලා කියන්න ඇයි මේ බය වෙලා ඉන්නේ මේ පින්තූරේ මෙතෙන්ට ආවේ කොහොමද කාලයක් තිස්සේ මේ පින්තූරින්ද එක ප්‍රශ්න ඇති වුණා අන්න ඒක හින්දායි මම කිව්වේ මේක පුච්චලා දාන්න. එපා පුතේ. මේක පුච්චන්න එපා. නපුරක් වෙන්න පුළුවන්. අද සුබ දවසක් නේ. ඒක නිසා මේක පුච්චන්න යන්න එපා. මේ පින්තූරේ ගෙදරින් ඈතකට ගිහින් දාන්න පුතේ. ඒක මෙහෙ තියන්න එපා. ගිහින් දාන්න. දැන් යන්න. අපි යමු. ඊට පස්සේ මේක අසට එන්න එපා. මේ ස්ටෝර් රූම් එක දිහා බලන්නවත් නැතුව ඉන්න. ඔය භූතය ප්‍රේතය කියන්නේ බුරු මනස්ගත. ඔව් අමතක කරලා දාන්න. නිෂාට වෙච්ච දේ වාට මතකයිනේ. ඒක වෙලා දැන් අවුරුදු 4ක්. මොන දේ කළත් අපිට ඒ දරුවවත් බේරගන්න බැරි වුණා. දැන් මට හිතෙනවා මෙයාටත් මොන හරි දෙයක් සිද්ධ වෙයි කියලා. අම්මේ ඔයා ටිකක් තේරුම් ගන්න. නිෂාට ඒ සිද්ධ වුණේ අනතුරක් නෑ. ඒක ඉබේ සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. අන්නේ. අර හැම තමයි යාවත් අරගෙන. අවුරුදු 4ක් යනකම් රාජ්වීර්ගේ පරින්දිගේ කසාද කරන්නත් බැරි වුණා. හැම එකකටම බාධා කරනවා. අපේ පරින්දි එයාගේ කසාදෙට මෙහෙ එන්නේ. දැන් නම් මගේ පපුවත් ගැහෙනවා. මොකද යාට අපේ ගෙදරට එන්න වෙන්නේ බංගලාව හරහාමයි. ඔහොම බය වෙන්න ඕනේ නෑ. ආයේ වගේ කිසිම දෙයක් වෙන්නේ නෑ. මේ පාර රාජ්බීර්ගේ පරින්දගේ කසාද සිද්ධ වෙනවමයි. ඒ පරි
ඕක දැන් අමතක කරලා දාන්න. ඔය දේවල් ඔළුවේ තියාගෙන අපිට මේ ගමන යන්න බෑනේ. දැන් ඉතින් එන්ගේජ්මන්ට් එක ගැන හිතන්න. අනේ නෑ මම මේ හිතුවේ ඕ ඩේන්ජර් කෝලින්. ආන්ටි කෝල් කරන්නේ. කෝල් එක ආන්සර් කරන්න. මේ කෝල් එකට කීයටවත් බෑ. උදේ ඉඳලා 57කට වැඩි කෝල් කරලා ඇඩ්‍රස් එකේ කලයක චේන්ජ් කරා. යාන්තම් කට්ටුණා. ඒ කලයකට මං ආසම නෑ. මොකද ඒ කලයක බ්‍රයිට් වැඩි. අනේ මන් දන්නේ අපේ අම්මා නම්.